හරි ලැජ්ජාවක් ඒ උනේ. ඇයි ඒ? පාටි එකේදී හැන්සම් කොල්ලෙක් කතා කරානේ. සෝ මට කතා කරන්න බැරි වුණා. කඩෙන්ද කතා කරේ? ඔව්. ස්පෝකන් ඉංග්ලිෂ් ක්ලාස් එකේ උගන්වපුවා එකක්වත් කටට ආවේ නැහැ. එයා කියන දේවල් තේරුනේත් නැහැ. සිංහල අදහස් ඉංග්‍රීසි වලට පරිවර්තනය කරලා ඉගෙන ගත්තාම ස්වභාවිකව කතා කරන්න, ලියන්න බැරි වෙනවා. ඒ ක්‍රමය ලේසි. ඒත් ප්‍රතිඵලයක් නැහැ. අපි ඉංග්‍රීසි වලට ඇහුම්කන් දෙන්න ඕන. එතකොට ශබ්ද මොලේ තැන්පත් වෙනවා. ඒ විතරක් මදි. අපි කතා කරන්නත් ඕන. එතකොට අපේ දිව, තොල් ඉංග්‍රීසි ශබ්ද වලට පුරුදු වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන හොඳම විද්‍යාත්මක ක්‍රමයක් තමයි shadowing practice. අහනවා, නැවත කියනවා. මම දෙපාරක් කියවනවා. හොඳින් ඇහුම්කන් දෙන්න. මම නැවැත්වූ පසු ශබ්ද නගා නැවත කියන්න. සිංහල තේරුම අන්තිමට දෙනවා. ඒත් කටපාඩම් කරන්න එපා. Why didn't you answer my calls? Why didn't you answer my calls? Oh, sorry, Amma. It was on silent. Oh, sorry, Amma. It was on silent. Where are you coming from? Where are you coming from? I met Praveen at the library and had lunch with him. I met Praveen at the library and had lunch with him. So, you ate spicy food again? So, you ate spicy food again? No, Amma. It was just like homemade food. No, Amma. It was just like homemade food. Okay. Freshen up and have some juice. Okay. Freshen up and have some juice. දැන් අපි සිංහල තේරුමත් සමග නැවත ඇහුම්කන් දෙමු. Why didn't you answer my calls? Oh, sorry, Amma. It was on silent. Where are you coming from? I met Praveen at the library and had lunch with him. So, you ate spicy food again? No, Amma. It was just like homemade food. Okay. Freshen up and have some juice. හරි විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්න අදම subscribe කරන්න English with Nishani.